හරි බලමු පළවෙනි උත්තරේ. තාම් කරිමල් පොගෝ මත්නන් තනුණා මුංජඟල් කොරසිප්සියෝ. පින්තූර දෙකට ගැලපෙන වාක්‍ය තෝරන්න තියෙනවා. නිවැරදි වාක්‍ය. හරි පළවෙනි එක කියනවා සරේ කිරල්. සරේගි කියන කුණු හොරිගෝ ඉස්සම් නිදා. හොරිදා කියන්නේ විසි කරන. විසි කරනවා නැත්තම් බැහැර කරනවා. ගෝ ඉස්සම් නිදා කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරමින් ඉන්න. ඒතකොට කුණු විසි කරමින් ඉන්නවා. රූපේ තියෙන්නේ කුණු විසි කරන එකක්. උත්තරේ 1 කුණු විසි කරමින් ඉන්නවා. දෙවෙනි එක කියන සරේ කිරල් මෝගෝ ඉස්සම් නිදා. මෝදා කියන්නේ එකතු කරනවා. කුණු එකතු කරනවා. ඔය කුණු අහුලමින් ඉන්නවා ආන් ඒ වගේ නිකන් අර අහුලනවා වගේ තිබ්බනම් ඒක ගන්න තිබ්බා. ඒතොර ඒකේ නෑ. චෙක්සංගල් තක්කෝ ඉස්සම් නිදා. තක්ද. මෙතන මේකේ පොඩි වැරද්දක් තියෙනවා. මෙතන මේක හදාගන්න අනිත් අය යන්නේ. තක්ද. තක්ද මේ තක්ද එන්නේ පිහනවා කියන්නේ. පිස දමමින් ඉන්නවා. මේසයක් පිස දමමින් ඉන්නවා. මේක වැරදි. තක්ද. මේසයක් පිස දමමින් ඉන්නවා. චෙක්සංගල් චෙක්සංගල් මන්දල්කෝ ඉස්සම් නිදා. මන්දල්ද කියන්නේ හදනවා. එතකොට මේසයක් හදමින් ඉන්නවා. ගැලපෙන්නේ නැහැ. උත්තරේ 1 කුණු විසි කරමින් ඉන්නවා. දෙවැනි එක නුන් කියනවා ඇස නැත්තම් හිම. නුන් කියනවා ඇස නැත්තම් හිම. නුනල් කම්ද. නුනල් කම්ද කියනවා ඇස් වහනවා. ඇස් වහනවා. ඇස් අරිනවට කියනවා නුනල් තද. නුනල් තද. නුන් නුනල් තද. නුනල් තදා කියනවා ඇස් අරිනවා. නුනල් කම්ද ඇස් වහනවා. මොරිරල් කම්ද කියනවා ඔළුව හෝදනවා. මොරිරල් කම්ද. මොරි මොරිරල් කම්ද. මොරිරල් කම්ද ඔළුව සෝදනවා. තව පුන්දේර කම්ද කියන බැන්ඩේජ්ජක් ඔතනවා. ඒ වගේවත් වෙනවා. ක්වී කියනවා කන. ක්වී කියන්නේ කන. ක්වී ඉම්නිද කන වේ. ඉප් කියනවා කට. අනිත් ඉප් කියන්නේ ගස්වල කොළ වලට. තව ඉප් කියලා එකක් තියෙනවා. මේ ඉප් කියන්නේ ගස්වල කොළ. ගස්වල කොළ. පල් ඉම්නිදා කියනවා අතේ බාහුවට. අතේ බාහුවට කියන්නේ පල් කියලා. පල් අතේ බාහුව. හරි. උත්තරේ ක්වී ඉම්නිදා. කන වේ. මේ තියෙන කන. හරි. තාම් පින්කනේ තොරෝකල් කචං අල්මජන් ගොසන් කොරසිප්සියෝ. ඉස්තැන්ඩ වඩාත් ගැලපෙන එක තෝරන්න තියෙන්නේ. කචං අල්මජන් වඩාත් ගැලපෙන එක. ඊ චික් ඊ චකොබ්ජංගන් ඊ චකොබ්ජංගන් මේ වැඩපළ සෝමි සිම්හම් නිදා. ශබ්දය දරුණු. සෝම් කියන්නේ ශබ්දය. සෝම් කියන්නේ ශබ්දය. සිම් හදා කියන්නේ දරුණු. ශබ්දය දරුණු. ඉස්තනක් පන්දසි අනිවාර්යෙන්
작경 하도록 하십시오. 작, 작경하도록 하십시오. කියන්නේ දොරක් කියන්නේ ආකාරයට. ආකාරයට කරන්න කියලා කියන්නේ. කියන්නේ චග්ගයොන් හදා කියන්නේ පළඳිනවා. පළඳින ආකාරයට කටයුතු කරන්න. පළඳින ආකාරයට කටයුතු කරන්න. ශබ්දයේ දරුණුයි නම් මාස්ක් එකක් දාලා වැඩක් නැහැ. ක්වීමාගේ කියන්නේ කන් ඇබ. කන් වලට ගහන ඇබ. පොහෝදේ. පොහෝදේ කියන්නේ ධනහිස් ආවරණය. ධනහිස් ආවරණය. අංජොන්තේ අංජොන්තේ කියනවා ආරක්ෂිත බඳ පටිය. අර උඩ වැඩ කරනකොට දාන බෙල්ට් එක වගේ එක. අංජොන්තේ. උත්තරේ දෙක. කන් ඇබ. මේ මේ වැඩවල ශබ්දයේ දරුණු. මේ වැඩවලේ ශබ්දයේ දරුණු. ක්වීමාගේරල් කන් ඇබ අනිවාර්යෙන් පළඳින ආකාරයට කටයුතු කරන්න. හරි. හතර මේකට මේ ගැලපෙන මේ අකුර පුරවන්න තියෙන. ඔල්පාර කල්ජාර. කල්ජා කියන්නේ අකුර ඉප්‍රියොක් හසයෝ තෝරන්න. නැත්නම් පුරවන්න. පුරවන්න. සපේනෝ. සපේනෝ කියනොට එන්නේ මෙන්න මේනෝ. අනිත් ඒවා ගැලපෙන්නේ නැහැ. උත්තරේ දෙක සපේනෝ. සපේනෝ කියන්නේ මේ ඉස්පැන එකට. හරි. පහ. චික්ජං ඒසෝ. චික්ජං ඒසෝ වැඩවලේ සිට නැත්තම් දී. ඒසෝ කියනවා සිට නැත්තම් දී. වැඩවලේදී නැත්තම් වැඩවලේ සිට වැඩවලේදී තේදෝනන්. තේදෝ කියන්නේ ආකල්ප. මේව් චුන්යෝ හාමියෝ. මේව් කියන්නේ බොහෝ. චුන්යෝ හාමියෝ. චුන්යෝ හදා කියන්නේ වැදගත්. එතකොට මෙයෝ කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. එකක් අතර නැත්තම් කරමින්. අතර නැත්තම් කරමින්. එතකොට වැදගත් අතර සංසා ඒගේ උසස් නිලධාරියා ට නැත්තම් ගේ. ඒගේ වල තේරුම් දෙකයි. එකක් ට අනිත් එක ගේ. එතකොට උසස් නිලධාරියා ගෙන් නෙමෙයි උසස් නිලධාරියාට. උසස් නිලධාරියාට හංසං නිතරම නිතරම ස්තනක් පොයෝ චුනන් ගොසි චොස්. පොයෝ චුනන් ගොසි චික්චං නේ ඒසෝ. පොයෝ චුදා. පොයිදා. පොයිදා කියන්නේ පේනවා. පොයිදා. පොයිදා කියන්නේ පේනවා. පොයිදා පේනවා. එතකොට ඕචුදා. ඕචුදා කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරලා දෙනවා. එතකොට පොයිදා කියන්නේ පේනවනේ. එතකොට මේක මේ අර පෙන්වා දෙනවා වගේ නිකන්. පෙන්වා දෙන එක පොයෝචුනන් කොසි කියන්නේ පෙන්වා දෙන එක චික්ජං නේසෝ. වැඩපළ ඇතුළතදී වැඩපළ ඇතුළතදී වැඩපළ ඇතුළතදී චොවන් හොඳ පෙවුන්ගාරල් පදල්සු ඉක්නන් පෙවුන්ගා. පෙවුන්ගාරල් පත්දා කියන්නේ අගය කිරීමක් ලබනවා. එතකොට හොඳ අගය කිරීමක් ලබන්න පුළුවන් පම්පොක් ඉම්නිද ක්‍රමයක් වේ. ඉල්සුයිද්ද කියන්නේ යම් ක්‍රියාවක් කරන්න පුළුවන්. එතකොට හොඳ අගය කිරීමක් ලබන්න පුළුවන් ක්‍රමයක් වේ. හොඳ අගය කිරීමක් ලබන්න පුළුවන් ක්‍රමය වේ. වැඩපළ ඇතුළතදී ආකල්ප බොහෝ වැදගත් අතර උසස් නිලධාරියාට නිතරම හිස්තැනක් පෙන්වා දෙන එක. පෙන්වා දෙන එක වැඩපළ ඇතුළතදී හොඳ අගය කිරීමක් ලබන්න පුළුවන් ක්‍රමයක් වේ. චොන්ග්යොන්. චොන්ග්යොන් කියන්නේ ගරු කිරීම. ගරු කරනවා. චොන්ග්යොන් ගරු කිරීම. චින්චන්. චින්චන් හදාගෙන ප්‍රශංසා කරනවා. චින්චන් හදා ප්‍රශංසා කරනවා. පන්හං. පන්හං කියන්නේ අකීකරු. අකීකරු වෙනවා. මුසිහද.
හුස්සිය හදා කියන්නේ ගණන් ගන්න නැහැ. නොසලකා හරිනවා. නොසලකා හරිනවා. චොන්ගියොන් උත්තරේ 1. චොන්ගියොන් ගරු කිරීම. උත්තරේ 1 ගරු කිරීම. වැඩපළ ඇතුළතදී ආකල්ප ගොඩක් වැදගත් අතර උසස් නිලධාරියාට නිතරම ගරු කිරීම පෙන්වා දෙන එක වැඩපළ ඇතුළතදී හොඳ අගය කිරීමක් ලබන්න පුළුවන් ක්‍රමයක් වේ. උත්තරේ 1. 6. පාට උත්තර 1. 6. පොතොන් සාමාන්‍යයෙන් ඌරි හේසානන් අපේ ආයතනය ඉර්යෝ ඉරේ ස්විම්නිදා. ඉර්යෝ ඉරේ ඉරිදට ස්විම්නිදා විවේක ගන්නවා. කරොච්චිමන් ඒ කියන්නේ ඉරිදට නිමාඩු. කරොච්චිමන් එනමුත් යොජම් මේ දිනවල පේසා ඒසෝ ආයතනයේදී ඉරි මනාසෝ වැඩ බහුල නිසා ඉර්යෝ ඉරේදෝ ඉරිදටත් ගේත් වීදා කියන්නේ යම්කිසි තත්වයකට පත් වෙනවා. මොකක් හරි බාහිර බලපෑමකින්ද යම්කිසි තත්වයකට පත් වෙනවා නැත්නම් ආකාරයට පත් වෙනවා. ගේත් වීදා. ඒතකොට විවේක ගන්න ආකාරයට පත් වුණා. ආයතනේ වැඩ බහුල නම් විවේක ගන්න බෑනේ. විවේක ගන්න ආකාරයට පත් වුණා. විවේක ගන්න තත්වයට පත් වුණා. ඉල්හගේ තියොස්සම් නිදා. උත්තරේ 3. වැඩ කරන ආකාරය නැත්නම් වැඩ කරන තත්වයට පත් වුණා. ආයතන වැඩ බහුලයි ඒ හින්දා වැඩ කරන තත්වයට පත් වුණා කියලා කියනවා. මොකක් හරි බාහිර බලපෑමක් හින්දා යම්කිසි තත්වයකට පත් වෙනකොට ගේත් වීදා කියනවා. වැඩ කරන ආකාරයට පත් වුණා. සියෝ දෝත් වීදා කියන්නේ කළත් කමක් නැහැ. වැඩ කළත් කමක් නැහැ. මෙතන විවේක ගත්තත් කමක් නැහැ. මෙතන කියන්නේ වැඩ කළත් කමක් නැහැ කියන්නේ. ගැලපෙන්නේ නැහැ උත්තරේ 3. හයට උත්තරේ 3. 7. චොනන් මම ඉබොන්දරේ මේ මාසයේ සේචිබරෝ අලුත් නිවසකට ඉසොත් නන්දේ හිටිය අතර නැත්නම් තිබුණ අතර හිටිය අතර හරි තිබුණ අතර හරි ඉද්දා කියන්නේ ඉන්නවා තියෙනවා. එතකොට තිබුණ අතර නන්දේ අතර වොල්ගවල් මාසික වැටුප චොගෝසෝ පොඩ්ඩක් නිසා මාසික වැටුප පොඩ්ඩයි කියලා කියන්නේ. මාසික වැටුප පොඩ්ඩක් නිසා තාම් දල් කජි ඊළඟ මාසයේ දක්වා ඊසාරල් ගෙවල් මාරු කිරීම යොන්ගි හෙස්සයෝ කියන්නේ කල් දැම්මට සමාන වචනේ යොන්ගි හදාට සමානයි මිරුද. මිරුද කියන්නේ කල් දාම. මම මේ මාසයේ අලුත් නිවසකට හිස්තැනක් හිටිය අතර පඩිය පොඩ්ඩක් නිසා ඊළඟ මාසය දක්වා ගෙවල් මාරු කිරීම කල් දැම්ම. රියෝගෝ කියන්නේ නැත්තම් බලාපොරොත්තු වෙන. නැත්තම් බලාපොරොත්තු වෙන. එතකොට මිලදී ගන්නට නැත්තම් මිලදී ගන්න බලාපොරොත්තු වෙන. අලුත් ගෙදරකට මිලදී ගන්නට නැත්තම් අලුත් ගයක් මිලදී ගන්න බලාපොරොත්තු. ගැලපෙන්නේ නැහැ නේ. ඊසා හදා කියන්නේ ගෙවල් මාරු කරනවා.
මම මේ මාසේ අලුත් නිවසකට ගෙවල් මාරු කරන්න බලාපොරොත්තු වෙනවා. ගෙවල් මාරු කරන්න බලාපොරොත්තුෙන් හිටිය අතර පඩිය පොඩ්ඩක් නිසා ඊළඟ මාසය දක්වා ගෙවල් මාරු කිරීම කල් දැන්. උත්තරේ 3. කුයි හරෝ කියන්නේ මේ රෝ කියන්නේ රෝ කියන්නේ ප්‍රෝග්‍රෑමර් එක දාන්න බෑ මේකට දාන්න බෑ ප්‍රෝග්‍රෑමර් එක. ප්‍රෝග්‍රෑමර් එක ඉස් තැනකට දානවනේ ඒ වාක්‍ය අවසන් වෙන්න ඕන කදා උදා තනිදගි. කදා උදා තනිදගි. කදා උදා තනිදා ඊස හදාට මේ රෝ එකතු වෙන්න බෑ. මේ කරෝ කියලා කියන්න බෑ. කරෝ මේ මෙහෙම එකතු වෙන්න බෑ. කරෝ. එතකොට මේ ඊසා හරෝ කියලා තියෙන මේ විදිහට එකතු වෙන්න බෑ. මෙහෙම පුළුවන්. කුයි හරෝ කියන්නේ මිලදී ගන්නට. එහෙම පුළුවන් එකතු වෙන්න. එහෙම එකතු වුණොත් ඒ වාක්‍ය අවසන් වෙන්න ඕන කදා උදා තනිදගි. කදා උදා තනිදගි. කදා උදා තනිදගි. තනිදගින් වාක්‍ය ඉවර වෙන්න ඕන කදා උදා තනිදා ඊස හදාට වාක්‍ය මේ ග්‍රැමර් එක එකතු වෙන්න බෑ. ඊස හදා. මේවට මේ ග්‍රැමර් එක එකතු වෙන්න බෑ. මේවට ප්‍රෝග්‍රෑම් එක එකතු වෙන්න බෑ. ප්‍රෝග්‍රෑම් එක එකතු වුණොත් කදා උදා තනිදගින් වාක්‍ය අවසන් වෙනවා. හරි. 7ට උත්තරේ 3. 8 ඔනල් අද චකොබ්ජන්ගේ වැඩපලේ නැත්තම් කර්මශාලාවේ පුරිනාසෝ ගින්නක් ඇති වෙලා ගිනි අරගෙන ගින්නක් ඇති වෙලා ඉල්ලිල් කූවේ 119ට පිස්සනක් හෙස්සම් නිදා කෙරුවා. තහෙන්හි කියන්නේ වාසනාවට කන් කන් කියන්නේ විශාල පිහේනන් ඔප්සොත්සම් නිදා පිහේනන් ඔප්සොත්සම් නිදා කියන්නේ ලොකු හානියක් නැති වුණා. වාසනාවට ලොකු හානියක් නැති වුණා. සින්ගු හදා කියන්නේ පැමිණිලි කරනවා. කෙවහන් හදා කියන්නේ කෙවහන් කියන්නේ මාරු කරනවා. අන්නේ අන්නේ හදා කියන්නේ මග පෙන්වනවා නැත්නම් තොරතුරු විමසනවා. සින්චොන් හදා අයිදුම් කරනවා. උත්තරේ 1 පැමිණිලි කරනවා. අද වැඩපොලේදී ගින්නක් ඇති වෙලා ඉල්ලිල් කූවේ 119ට පැමිණිලි කෙරුවා. වාසනාවට ලොකු හානියක් නැති වුණා. වාසනාවට ලොකු හානියක් නැති වුණා. 8ට උත්තරේ 1. හරි. 9 චෝල්ලෝ චෝල්ලෝ කියන්නේ තරාදියෙන් මුග්ගේරල් කියොස්සයෝ තරාදියෙන් බර ඔන් කෙරුවා කියලා කියනවා. ඒක ගැලපෙන්නේ නැහැ. තරාදියෙන් බර ඔන් කරන්න බෑ. කියොදා කියන්නේ ඔන් කරනවා. කියොදාට සමානයි කියොදා සමානයි තෙල්දා තුල්ලිදා ඔන් කරනවා. මොකක් හරි මැෂින් එකක් වගේ නම් ඔන් කරනවා. තෙල්දා තෙල්දා තුල්ලිදා තුල්ලිදා අනිත් තෙල්ලිදා කියනවා වැරදි. තෙල්ලිදා තෙල්ලිදා කියන්නේ වැරදි. මේක වැරදි. මේ තෙල්දා කියන්නේ ඔන් කරනවා. කියොදා තෙල්දා
තොල්ලිදා ඔන් කරනවා. මේ තෙල්ලිදා කියන්නේ මේක වැරදි. වැරදි. තොර පළවෙනි එක වැරදි. පග්ගචිරෝ. පගචි කියන්නේ මිට දිග අඩු කෝප්පේ. මුරල් මසිසයෝ. වතුර බොන්නලු. පගචි කියන්නේ මිට දිග අඩු කෝප්පේ. ඒක වතුර බොන්නේ නැහැ. අර මොකක් හරි භාජනයක තියෙන ද්‍රාවණයක් එළියට ගන්න තමයි මේක ගන්න. පගචි. මේදී මෙන්න මේකට තමයි පගචි කියන්නේ. මිට දිග අඩු කෝප්පේ. මේකෙන් වතුර බොන්නේ නැහැ. අර මොකක් හරි ඔය දියර වගේ දේවල් ගන්න තමයි මේක භාවිත කරන්නේ. හරි. ඒතකොට ඒකත් වැරදි. පුන්මූගිරෝ. පුන්මූගි කියන්නේ ස්ප්‍රේකෙන් සොදොක් යාගර්. සොදොක් යාගර් කියන්නේ විස බීජ නාශක. පුරියස්සයෝ කියන්නේ ඉස්සා. ඒක හරි. ස්ප්‍රේකෙන් අර විස බීජ නාශක ඉසින්න පුළුවන්. ඉස්සා කියලා කියන්නේ. උත්තරේ 3. ඒක හරි. නුනේ කොරමල්. නුනේ කියන්නේ පාත්තියට නැත්තම් කුඹුරට නුනේ කුඹුර නොන් කුඹුරට කොරමල් පොහොර චිදා මේ චිදා ගන්න මේ අතින් ගහන. ඒ කියන්නේ ඔය පියානෝ වල චිදා ඒ වගේ දේවල් වල තමයි චිදා ගන්න. කොරමල් නම් චුදා පොහොර දානවා. කොරමල්ලාව චුදා තමයි එන්නවා. කොරමල් චුදා. කොරමල්ලාව චුදා එන්නවා. කොරමල්ලාව චුදා. මේක වැරදි. හරි. 9ට උත්තරේ 3. 10. හේසා ඒසෝ ආයතනයේදී පක්සරල්. පක්ෂ කියන්නේ බොක්ස් පෙට්ටි වර්ග. මන්දල් සම්නිදා. මන්දල් සම්නිදා නෙමෙයි මන්දම් නිදා වෙන්න ඕන. මන්දම් නිදා. මෙහෙම තිබ්බනම් හරි. මන්දම් නිදා. ඒක වැරදි. චුෝසෝ සීතල නිසා නන්ලෝනන් කෙවස්සයෝ. නන්ලෝ එක ඔන් කෙරුවා කියලා කියන්නේ. මේකේ වැරද්ද මේක. මෙතෙන්ට එන්න ඕන රල්. මෙහෙම බලන්න මේක. චෝනන් මම බත් කෑව. චෝනන් පබල් පබල් මොක්ද. චෝනන් පබල් මොක්ද කියන්නේ මම බත් කන. මේක මේ මේ තමයි ක්‍රියාව කරන පුද්ගලයා. නන් දාන්නේ ක්‍රියාව කරන එක්කෙනාට. එල්රල් දාන්නේ ක්‍රියාවට භාජනය වෙන දෙයට. ක්‍රියාවට භාජනය වෙන්නේ. එතකොට මම මේ බත් කන්නේ. මේක අනිත් විදිහට ආවොත්. චෝරර මෙහෙම තිබ්බොත්
බත් මාව කනවා. බත් මාව කනවා වගේ තමයි මේ අදහස තියෙන්නේ මේකේ. එතකොට එන්නන් මේ නන් දාන්නේ ක්‍රියාව කරන පුද්ගලයා, එල්රල් දාන්නේ ක්‍රියාවට භාජනය වෙන තැනත්තා. එතකොට මෙතන මේ හීටරේම තමයි ඔන් කරගෙන තියෙන්නේ. හීටරේම ඔන් කරගෙන. හීටරේ ඔන් කරගන්න බෑනේ. ඒක ගැලපෙන්නේ. නොජෝසෝ නොජෝසෝ ප්‍රමාද නිසා චොම් ටිකක් සොදුල්ලෝ සොදුල්ලෝ කඩිමුඩියේ හසෙයෝ යන්න. ඒක හරි. උත්තරේ 3. ප්‍රමාද නිසා ටිකක් කඩිමුඩියේ යන්න. ඉක්මනින් යන්න කියලා කියන්නේ. මගල් මගල් තරොස්සෝසෝ තරොසෝසෝ කිබුරි චොහායෝ. කිබුරි කියන්නේ හිතට හොඳයි. සංගීතයට සවන් දුන්න නිසා හිතට හොඳයි. ආසෝ ඕසෝ හේසෝ අතීත කාලයට යොදන්න බෑ. මේක අතීත කාලෙන් තියෙන ඒ හින්දා මේක වැරදි. හරි උත්තරේ 3. 11. මේකට ගැළපෙන වාක්‍ය තෝරන්න තියෙනවා. චෞල් කියන්නේ තරහදිය. චෞල් තරහදිය මුග්ගේරල් චේයෝ. බර කිරනවා. බර කිරනවනේ කරන්නේ කොහොමද තරහදියෙන්. ඒතකොට ඒ උත්තරේ හරි. මෙතන තියන් චෞල් තරහදිය චොල් සාරල් පෙව්. කම්බි දිගාරිනවා. තරහදියෙන් කම්බි දිගාරින්නේ නැහැ. ඒ හින්දා ඒක ගැලපෙන්නේ නැහැ. චුල්ජා චුල්ජා කියන්නේ ටේප් එක මුග්ගේරල් චේයෝ. බර කිරනවා. ටේප් එකෙන් බර කිරන්නේ නැහැ. චුල්ජා ටේප් එක චොල් සාරල් පෙව්. කම්බි දිගාරිනවා. ටේප් එකෙන් කම්බි දිගාරින්න බෑ. ඒ උත්තරේ 1. මේ තියෙන තරහදියක් තරහදියෙන් බර කිරනවා. උත්තරේ 1. 12. තාම් තනෝහා කොන්ගේ ඉක්නන් ගොසන් මෝසිම්නික. කොන්ගේ ඉක්නන් එක තෝරන්න තියෙන්නේ සම්බන්ධයක් තියෙන එක. සුප්පයෝ කියනවා සුප්පයෝ කියනවා චෙක්පත. සොපෝ කියන්නේ පාර්සලේ. මේක පටල ගන්න එපා. සොපෝ සොපෝ කියන්නේ පාර්සලේ. සුප්පයෝ කියන්නේ චෙක්පත. සුප්පයෝ චෙක්පත. ඒක චෙක්පත කියන එක ගැලපෙන්නේ මොකේද කියලා අහන්න. පෙයොන්ගොන් කියන රෝහල. රෝහලට ගැලපෙන්නේ නැහැ. උචේගුක් තැපැල් කන්තෝරුවට ගැලපෙන්නේ නැහැ. අන්හෙන් බැංකුව. චෙක් එක ගැලපෙනවා බැංකුවට. ඒක හරි. පක්යෝ කියන්නේ පාසල. පාසල කියන එකට මේක ගැලපෙන්නේ 12ට උත්තරේ 3. 13. තාම් තනෝවේ පිසත්හන් මරල මෝසිම්නික්ක. සමාන වචනේ තෝරන්න තියෙන්නේ. පිසත්හන්. තංජුරල් චෙව්දා. තංජුරල් චෙව්දා කියන්නේ බොත්තම් දානවා. බොත්තම් දානවා. එතකොට ලොක් කරනවා. චෙව්දා කියනවා ලොක් කරනවා බොත්තම් දානවා. අ, ඉනේ මැණික් කටුවේ මොන හරි දෙයක් පළඳිනවා. පළඳිනවට චෙව්දා ගන්නවා. එතකොට චෙව්දා සමානයි චම්කද. චෙව්දා සමානයි චම්කද. තංජුරල් චෙව්දා කියන්නේ බොත්තම් දානවා. තංජුරල් චම්කදා කියන්නේ බොත්තම් දානවා. උත්තරේ 4. මොක්ද මොක්දා කියනවා ගැට ගහනවා. මොක්දා ගැට ගහනවා. ඔල්ලිදා කියනවා ඉහළ යනවා. ඉහළ යනවා උඩින් තියනවා නැත්තම් ඔසවනවා. මොකක් හරි උඩින් තියනවා කියන්නත් ගන්නවා. ඔසවනවා කියන්නත් ගන්නවා. ඉහළ යනවා කියන්නත් ගන්නවා. තංගිදා තංගිදා කියන්නේ අදිනවා. අදිනවා ගැලපෙන්නේ. උත්තරේ 4. 13ට 4. තාම් කරල් ඉල්ගෝ මෝසේ තේහන් කරින්දි පොරසිප්සියෝ.
මෝසේ තේහන් එක තෝරන්න තියෙන්නේ. වඩාත් ගැළපෙන. 지하철 역에서 우만 උමන්දුම්රි ස්ථානයේදී කෙවතොන් කාතර ප්‍රවාහන කාඩ්පත චුන්චොන් හරියෝමියෝ රීචාර්ජ් කරන්නට නම් නැත්තම් බලාපොරොත්තු වෙනවා නම් රියෝමියෝ යම් කිසි ක්‍රියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එතකොට චුන්චොන් හදා කියන්නේ රීචාර්ජ් කරනවා. රීචාර්ජ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මුලින් මොන්ජෝ මුලින් කෙවතොන් කාත චුන්ජොන් ගිරල් ජජාසෝ කෙවතොන් කාත කියන්නේ ප්‍රවාහන කාඩ්පත චුන්ජොන් ගිරල් චුන්චොන්ගි කියන්නේ ප්‍රවාහන කාඩ්පත මේ අර රීචාර්ජ් කරන මැෂින් එක. මේ මැෂින් එක චචාසෝ හොයලා චුන්චොන්ගියේ ඒ මැෂින් එකට කියෝතොන් කාතර ප්‍රවාහන කාඩ්පත ඔල්ලියෝ නොහන් ඔල්ලියෝ නොද්දා කියන්නේ උඩින් තියනවා. ඒක උඩින් තියලා තාම් ඊළඟට චුන්ජොන් කමික් චුන්ජොන් කමිගල් කියන්නේ අර රීචාර්ජ් කරන වටිනාකම කමික් කියන්නේ වටිනාකම. ඒක රීචාර්ජ් කරන බලාපොරොත්තු වෙන වටිනාකම සොන්තෙක් හසයෝ තෝරන්න කතාමේ ඊට පස්සේ කමෙගල් වටිනාකම කෙවල්චේ හාමියොන් කෙවල්චේ හාමියොන්ගෙන් ගෙවනවා නම් ගෙවනවා නම් කියෝතොන් කාතේ ප්‍රවාහන කාඩ්පතට ප්‍රවාහන කාඩ්පත චුන්ජොනිත් වේම්නිද රීචාර්ජ් වෙනවා කියලා කියන්නේ රීචාර්ජ් වෙනවා. උමන්දුම්රි ස්ථානයේදී ප්‍රවාහන කාඩ්පත රීචාර්ජ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම ප්‍රවාහන කාඩ්පත අර රීචාර්ජ් කරන මැෂින් එක හොයලා ඒ මැෂින් එකට ප්‍රවාහන කාඩ්පත උඩින් තියලා ඊට පස්සේ රීචාර්ජ් කරන වටිනාකම තෝරන්න. ඊට පස්සේ වටිනාකම ගෙව්වහම කාඩ්පත රීචාර්ජ් වෙනවා කියලා කියනවා. මේක කියන්නේ මොකක්ද කියලා තමයි යන්නේ. චුන්චොන්ගි හුයි පම්පෝ මිලදී ගන්න ක්‍රමයක්. මේ මැෂින් එක මිලදී ගන්න ක්‍රමයලු. එහෙම එකක් ගැන කියන්නේ. කෙවතොන් කාත කෙවල්චේ පම්පෝ කෙවල්චේ හදාගන්න ගෙවන ක්‍රමය. ගෙවන ක්‍රමයක් ගැන කියන්නේ නැහැ. චුන්චොන්ගි මේ මැෂින් එක සොල්චි වීචි සොල්චි හදාගන්න ස්ථාපනය කරන නැත්නම් ඉන්ස්ටෝල් කරනවා. ඒ කියන්නේ අර ස්ථාපන පිහිටීම් කියලා කියන්නේ. මේ මැෂින් එක තියලා තියෙන ස්ථාන. එහෙම එකකුත් නෙවෙයි කියන්නේ. කෙවතොන් කාත ප්‍රවාහන කාඩ්පත චුන්ජොන් රීචාර්ජ් කරන සූන්සෝ පිළිවෙල. මේ පිළිවෙලක් ගැන කියන්නේ ඉස්සල්ලාම මැෂින් එක හොයාගන්නලු. පස්සේ ඒක උඩින් තියලා ඒ වටිනාකම තෝරලා ඊට පස්සේ ගෙවීම් කරන්න කියලා කියන්නේ. උත්තරේ 4. 14ට 4. 15 ඌරි හේසා අපේ ආයතනය තොංරයෝදරන් සමසේවකයන් චුචුන් ඒන සතියේ දිනවල හේසා ඒසෝ ආයතනයේදී පිසත්හන් ඉල්දරල් සමාන වැඩ හජිමන් කරන නමුත් චිමන් කියන නමුත් එතකොට කරන නමුත් චුමරේන සතියන්තයේ තා සියල්ලම තරගි වෙනස් ආකාරයේ සිංහල් හම්නිද සිංහල දාගෙන ජීවත් වෙනවා. එතකොට මේ කියන්නේ මේගොල්ලෝ සතියන්තයේ ඔක්කොම වෙනස් ආකාරයට ජීවත් වෙනවා. ජෝනන් මම චුග්ගුරල් හරෝ මම ෆුට්බෝල් ගහන්නට තනිගෝ යන එන අතර රිහාන් මහත්තයා තන් සංගල් හම්නිද කඳුනගින්න යනවා. තෝ තවද මොනිකා මහත්මිය යොංමාරල් පොනන් ගොසල් යොංමාරල් පොනන් ගොසල් දැන් චිත්‍රපටි බලන එක ජොආ හේසෝ කැමති නිසා මේචු හැම සතියෙම
යොංහුවක් ගොනේ කම්නිද චිත්‍රපටි ෆිල්ම් හෝල් එකට යනවා. යොංහුවක් ගොන කියන්නේ ෆිල්ම් හෝල් එක. ෆිල්ම් හෝල් එකට යනවා. අපේ ආයතනයේ සමසේවකයන් අපේ ආයතනයේ සේවකයන් සතියේ දිනවල ආයතනයේදී සමාන වැඩ කරන නමුත් සතියන්තයේ ඔක්කොම වෙනස් ආකාරයට ජීවත් වෙනවා. මම ෆුට්බෝල් ගහන්න යන අතර රිහාන් මහත්තයා කඳු නගින්න යනවා. තවද මොනිකා මහත්මිය චිත්‍රපටි බලන එක කැමති නිසා හැම සතියෙම චිත්‍රපටි බලන්න ෆිල්ම් හෝල් එකට යනවා. මෙතන කියන්නේ යෝගා සිංහල්. යෝගා සිංහල් කියන්නේ විවේකී ජීවිතය. මෙතන කියන්නේ විවේකී ජීවිතය කියනවා. චික්ජං සිංහල් කියන්නේ වැඩපොළ ජීවිතය. වැඩපොළ ජීවිතය ගැන නෙවෙයි වැඩපොළ ගැන කියලා. අයි සතියාන්තයේ මේගොල්ලෝ ගෙවන විදිහ කියනවා. ඒකට ඒක ගැලපෙන්නේ නැහැ. සතර ඒසි කියන්නේ ස්ට්‍රෙස් එකට කන්මුයචොල්. කන්මුයචොල් කියන්නේ වැඩ ආචාර ධර්ම. උත්තරේ එක විවේකී ජීවිතය. විවේකී ජීවිතය ගැන තමයි කියන්නේ. 15ට 1. 16 චගල්. චගල් කියන්නේ බොරළු. බොරළු මොරේ වැලි සොක්තක්. සොක්තක් කියන ගල් අඟුරු සරේගි කුණු තවිරල් ආදී ආදිය නාරල් තේ මූ කරන විට නැත්නම් තැනකින් තවත් තැනකට අරන් යන විට යොන් හම්නිදා භාවිතා කරනවා. බොරළු වැලි ගල් අඟුරු කුණු ආදිය තැනකින් තවත් තැනකට අරන් යන විට භාවිතා කරනවා. තරෙක්තෝ. තරෙක්තෝ කියන ට්‍රැක්ටරය ට්‍රැක්ටරේ ගන්නෑ. හොයාමුල්චා. හොයාමුල්චා කියන්නේ ට්‍රක් රථය. ට්‍රක් එකේ කරන්නේ ඔය හොයාමුරල් බර බඩු පටවල මූව් කරන සීන් එකක් තමයි ඒකේ තියෙන්නේ. ඒතකොට ඒක ගැලපෙන්නේ නැහැ. තොම්පතොරක් කියන්නේ ටිපර් එක. තොම්පතොරක් කියන්නේ ටිපර් එක. උත්තරේ 3 ටිපර් එක. ටිපර් එකට ගන්න මේ විස්තරය එනවනම් උත්තරේ ගන්න පුළුවන් තොම්පතොරක් කියලා. බුල්ඩෝසර් කියන්නේ බුල්ඩෝසර් එක. බුල්ඩෝසර් එකට එන්නේ ඕකට තියෙන්නේ මේ තජ්ජිගොන පෙයොම් පෙයොම් වගේ හදා. තංගල් පොළොව තංගල් තජ්ජිගොන තංගල් තජ්ජිගොන පෙයොම් පෙයොම් වගේ හදා. පෙයොම් පෙයොම් වගේ හදා. හදා. ඔහොම ඔහොම විස්තරයක් આવොත් බුල්ඩෝසර් කෙනෙක් ගන්න පුළුවන්. මේ විස්තරය આવොත්. වාමුල්ජා මේකට එන්නේ වාමුරල්. වාමුරල් වාමුරල් සිරෝ නාරම්නිද. මේකට එන්නේ මේ මෙහෙම විස්තර. මෙහෙම විස්තරයක් આવොත් වාමුල්ජා ගන්න පුළුවන්. තොරෙක්තෝ කියන එකට එන්නේ මුල් මුගවුන් මුල්ගොන. මුගවුන් නැත්නම් චිමල්. මුගවුන් චිමල්
මුගොවුන් චිමල් කම්නිද. හරි. මේ විස්තරය આવොත් උත්තරයක් තෝ කෙනෙක් ගන්න පුළුවන්. ඔගොල්ලියක් 16ට උත්තරේ 3. 17. හක්කෝනා පාසලේ හෝ පේසායේසෝ ආයතනයේදී හක්සෙන්ඉනා ශිෂ්‍යයන් හෝ චිග්වොන්දරි සේවකයන් හම්කේ එකට සන්කප්සරු ලාබෙට ලාභ මිලට කියලා තියෙනවා. ලාභ මිලට චගෝ නිදාගෙන සික්සා දොරෝ කියන්නේ ආහාර ගන්න ආකාරයට චෙගොන් හනන් ලබා දෙන සිසොල් ඉම්නිදා පහසුකම වේ. පොතොන් සාමාන්‍යයෙන් වේසායේසෝ ආයතනයේදී චෙගොන් හනන් ලබා දෙන චුගෝ ඉම්නිදා වාසස්ථානය වේ. උත්තරේ කිසුක්සා නිවාසිකාගාරය. පාස පාසලේ පාසලේ හෝ ආයතනයේදී ශිෂ්‍යයන්ට හෝ සේවකයන්ට එකට ලාභ මිලට නිදාගෙන ආහාර ගන්න ආකාරයට ලබා දෙන සිසොල් ඉම්නිදා. සිසොල් කියන්නේ පහසුකම වේ. සාමාන්‍යයෙන් ආයතනයේදී ලබා දෙන චුගෝ ඉම්නිදා. මේක આવුත් ඉතින් කිසුක්සා තමයි එන්නේ. කොසිවොන් කොසිවොන් එකට එන්නේ වජන්සිල් වජන්සිල් පෝ පෝ කුසිය තංගල් කොන්දෝංගරෝ සයොන් හම්ද. මේකට එන්නේ ඔන්න ඔය විස්තරي. කොසිවොන් එනවනම් මේ විස්තරي තිබ්බොත් කොසිවොන් ගත්තේ. වොන් රූම් එකට වොන් රූම් ගන්නවා නම් ඒකට එන්නේ පංහනායේ පංහනායේ සිංහාරේ සිංහාරේ කියනකොට සිංහාරේ මෙහෙමනේ සිංහාරේ පිර්යහන් පිර්යහන් චීසෝහන් සිසොල් ඔන්න ඔහම එන්නවා. වොන් රූම් එනවනම් මෙන්න මේ විස්තරය આવුත් වොන් රූම් ගත්ත හැකි. අපාතයකට එන්නේ හන්කොන් මුල්ලන එක ගොඩනැගිල්ලක් ඇතුළත විවිධ පවුල්
ස්වාධීනව ඔන්න ඔහු ජීවත් වෙනවා කියලා විස්තරයක් කියන්නේ. අන්කොන්ඩු. ඔන්න ඔහම මෙහෙම විස්තරයක් આવුත් එන්නේ අපහාත තමයි. මේක කියන්නේ මේකින්ද මේ නේවාසිකාගාරයක් ගැන කියන උත්තරේ තික නේවාසිකාගාරය. හරි. ඊපයෝජන මුසන් තසින් මේ පූර්ව මොකක්ද කියලා අහන්නේ. මේ ටොයිලට් එකක පූර්වක් නෙදී. යෝගිනන් හොජන් සිල්ලිම් නිද. මෙතන වැසිකිළිය වෙයි. උත්තරේ 1 වැසිකිළිය වෙයි. යෝගිනන් එලිබේයිතු ඉම්නිද. එලිබේයිතු කියන්නේ මේ ලිෆ්ට් එක. අර උඩට පල්ලෙහාට යන ලිෆ්ට් එක තියෙන. ඒක නෙමෙයි. එස කොල්ලෙයිතෝරෝ ඔල්ලා කල්සු ඉස්සම් නිදා. ඒ කියන්නේ අර පඩි පෙළ විදුලි පඩි පෙළ අර ඕන් ඔහොම තියෙන පඩි පෙළ ඔහොම උඩට යන තියෙන පඩි පෙළ තියෙන. ඕන් ඔහොම තියෙන පඩි පෙළක් තියෙන. ඕන් ඔහොම මිනිස්සෙක් ඉන්නවා මේ උඩ. ඕන් ඔහොම තිබ්බොත් ඒකට තමයි අර උඩට යන්න තියෙන පඩි පෙළ. උඩට යන්නත් පුළුවන් පල්ලෙහාට යන්නත් පුළුවන් පඩි පෙළක් තියෙන. ඒක. නම්ජාවා යෝජාගා කති පිරිමින්ට සහ ගැහැණුන්ට එකට තාමියොන් අන්තේම් නිදා ගොඩ වෙනවා නම් වැරදි. එහෙම එකක් ගැන නෙවෙයි කියන්නේ මෙතන තියෙන්නේ වැසිකිළියක් ගැන. යෝගිනන් වජන් සිල්ලීම් නිදා. මෙතන වැසිකිළිය වේ. ඊළඟට තියෙන්නේ මේ විස්තරයට ගැලපෙන හරි එක තෝරන්න තියෙන කතන් කුසන් පොරසිප්සි. ඔන්ලයින් කියන්නේ ඔන්ලයින් shopping mural shopping mural shopping mural shopping moral කියලා වෙත නෙන්නවා. ඔන්ලයින් shopping mall එක තොන් හේසොදු හරහාත් තොන් හේසු කියන්නේ හරහාත් දෝ කියන්නේ අල්තා යන්නේ එතකොට හරහාත් සම්පුමල් බාණ්ඩ සගේ ලාබෙට ලාභ ආකාරයට කුමේ හල්සු ඉස්සම් නිදා මිලදී ගන්න පුළුවන්. ඔන්ලයින් shopping mall එකේදී චොංගි චොගරු කාලානුරූපීව එන් මාසෙන් මාසෙට නැත්තම් සතියෙන් සතියට නැත්තම් අවුරුද්දට එක දවසක් නැත්තම් අවුරුද්දට දවස් දෙකක් ඒ වගේ අර මාසෙන් මාසෙට ඒ වගේ කාලානුරූපීව වරින් හෙන්සාර වරින් කියන්නේ වට්ටම් හෙන්සා කියන්නේ ඉවෙන්ට් වට්ටම් ඉවෙන්ට් ඒ වගේ දේවල් හගෝනා කරනවා හෝ වරින් කූපෝනල් කියන්නේ අර වට්ටම් කූපන් වට්ටම් තියෙන කූපන් චෙගොන් හම්නිදා ලබා දෙනවා. ඊරල් මෙය පාරියොන් හායෝ කියන්නේ භාවිතා කරලා මෙය භාවිතා කරලා යෝ කියන්නේ කරලා තුරු මෙය භාවිතා කරලා තච්චොන් විශේෂ සම්පුමන් විශේෂ භාණ්ඩ සගේ ලාබෙට කුමේ හගෝන මිලදී ගන්නවා හෝ චූග අමතර වරිනල් චූග වරින් ගැන අමතර වට්ටම් පදල්සු ඉස්සම් නිද ලබන්න පුළුවන්.
ඔන්ලයින් shopping mall එක හරහාත් භාණ්ඩ ලාභයට මිලදී ගන්න පුළුවන්. ඔන්ලයින් shopping mall එකේදී කාලානුරූපීව වට්ටම් නැත්නම් ඉවෙන්ට් කරනවා හෝ වරින් කූපන් වට්ටම් කූපන් ලබා දෙනවා. මේ මෙය මෙය භාවිතා කරලා විශේෂ භාණ්ඩ ලාභයට මිලදී ගන්නවා හෝ චූගාගෙන මේ අමතරනේ අමතර වට්ටම් ලබා ගන්න පුළුවන්. අමතර වට්ටම් ලබා ගන්න පුළුවන්. බලමු. වරින් කූපෝනන් වට්ටම් කූපන් සම්පුම් භාණ්ඩ කුමේ ඒ සයොන් හල්සු ඔප්සම් නේද? වට්ටම් කූපන් භාණ්ඩ මිලදී ගන්නකොට භාවිතා කරන්න බැහැලු. මේක කියන වට්ටම් කූපන් භාවිතා කරන්න පුළුවන් කියලා. අගෝන විශේෂ වට්ටම් තම අමතර චූග අමතර වට්ටම් ලබන්න පුළුවන් කියලා කියන්නේ. ඒතර පරිණීක වැරදි. ඔන්ලයිනරෝ. ඒ කියන්නේ ඔන්ලයින් සම්පුම භාණ්ඩ කුමේ හාමියොන් මිලදී ගන්නවා නම් shopping mall එකට කායා හම්නිද යා යුතුයි. ඔන්ලයින් භාණ්ඩ ගන්නකොට shopping mall එකට යන්න ඕනේ නැහැ. ඔන්ලයින් ගෙන්නන්න. ඔන්ලයිනරෝ ඔන්ලයින් සම්පුම භාණ්ඩ කුමේ හාමියෝ මිලදී ගන්නවා නම් වරිනල් පදල්සු ඔප්සම් නේද? වට්ටම් ලබා ගන්න බැහැලු. වට්ටම් ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ. මේගොල්ලෝ කාලානුරූපී වට්ටම් දෙනවා කියලා කියනවා. චොංගි චොගරෝ කාලානුරූපීව ඔන්ලයින් සම්පුමල් කුමේ හාමියොන් භාණ්ඩ මිලදී ගන්නවා නම් වරින් කූපෝනල් කියන්නේ අර වට්ටම් කූපන් පදල්සු ඉස්සම් නේද ලබා ගන්න පුළුවන්. මේ වට්ටම් කූපන් ලබා දෙනවා කියලා කියනවා මෙයාලා. ඔන්ලයින් shopping mall එකේදී කාලානුරූපීව වට්ටම් ඉවෙන්ට් කරනවා හෝ වරින් වට්ටම් කූපන් ලබා දෙනවා කියලා කියන්නේ. මෙන්න මේ විස්තරය තමයි කියන්නේ. ඉතින් උත්තරේ 4. 19ට 4. හරි 20ට උත්තරේ. තෙක්පේ. තෙක්පේ කියන්නේ මේ අර ඩෙලිවරි සර්විස්. කුරියර් සර්විස් තෙක්පේ සොපීසනන් කුරියර් සර්විස් පරගෝ වේගවත් අතර පෙයොන්රිහන් පහසු පෙසොම් පම්පොප් ඉම්නිදා. බෙදා හරින පෙසොම් හදාගෙන බෙදා හරිනවා පම්පොප් ඉම්නිදා ක්‍රමයක් වේ. කුරියර් සර්විස් වේගවත් අතර පහසු බෙදා හරින ක්‍රමයක් වේ. මානන් සරම්දරි බොහෝ පුද්ගලයන් බොහෝ මිනිසුන් shopping mall එකේදී මුල් ගොනල් භාණ්ඩ කුමේ හල්තේ මිලදී ගන්න විට තෙක්පේරල් යොන් හම්නිද. තෙක්පේ කියන්නේ අර කුරියර් සර්විස් නැත්නම් ඩෙලිවරි සර්විස් එක යොන් හම්නිද භාවිතා කරනවා. කරෝනා එනමුත් තෙක්පේ පියොන්ගන් කුරියර් සර්විස් එකේ පියොන් කියන්නේ ගාස්තුව ඩෙලිවරි ගාස්තුව චියෝග් කියන්නේ ප්‍රදේශය තරා අනුව තරල්සු ඉසමියෝ. තරදා කියන්නේ අර ප්‍රදේශයට වෙනස් වෙන කියන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. තර ප්‍රදේශය අනුව වෙනස් වෙන්න පුළුවන් අතර මියෝ කියන්නේ අතර වෙනස් වෙන්න පුළුවන් අතර මුර්යෝ නොමිලේ පෙසොන්හල් බෙදා හැරීම චෙගොන් හනන් ලබා දෙන කෙවුදෝ ඉස්සම් නිද අවස්ථාවක් තියෙනවා. මේ කියන්නේ කුරියර් සර්විස් වේගවත් අතර පහසු බෙදා හැරීමේ ක්‍රමයක් වේ. ගොඩක් මිනිස්සු shopping mall එකේදී භාණ්ඩ මිලදී ගන්න විට ඩෙලිවරි සර්විස් භාවිතා කරනවා.
කරෝනා එනමුත් ඩිලිවරි ගාස්තුව ප්‍රදේශයට අනුව ප්‍රදේශයට අනුව වෙනස් වෙන්න පුළුවන් අතර නොමිලේ බෙදාහරින අවස්ථාවක් තියෙනවා කියලා කියන්නේ. ත්‍රිගුණ හදාගෙන ලබා දෙනවා. පිසොන්වල බෙදා හැරීම ලබා දෙන අවස්ථාවක් තියෙනවා. පළවෙනි එක කියන්නේ තෙක්පේනන් කුරියර් සර්විස් එක මුර්යවරු නොමිලේ යොන් හල්සු ඔප්සම් නිද. නොමිලේ භාවිතා කරන්න බැහැලු. ඒක වැරදි. නොමිලේ භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් නොමිලේ තෙක්පේනන් කුරියර් සර්විස් shopping මුරේසෝ චිගුන් හජි අන්සම් නිද. කුරියර් සර්විස් එක අර shopping mall එකේදී ලබා දෙන්නේ නැහැලු. ඒගොල්ලෝ ලබා දෙනවනේ. විදිහට සෙපොන් shopping මුරේසෝ මුල්ගොනල් කුමේ හල්තේ තෙක්පේරල් ඉයොන් හම්නිද. තෙක්පේක භාවිතා කරනවා කියලා කියන්නේ. ඒතොර ඒකත් වැරදි. 3 තෙක්පේනන් කුරියර් සර්විස් එක චික්චොක් තමා විසින් මුල්ගොනල් බාණ්ඩ චොන්දල් හනන් ඩිලිවරි කරන සර්විස් එකක් විය. තමන් විසින්ම බාණ්ඩ ඩිලිවරි කරන්නේ නැහැ. බෙදා හරිනේ. ඒතොර ඒකත් වැරදි. වෙන කෙනෙක් බෙදා හරින එක නේ. වෙන කෙනෙක් ගෙනත් දෙන එකනේ අපි ගන්න. ඒතොර ඒක වැරදි. තෙක්පේනන් කුරියර් සර්විස් එක කුමේහන් මිලදී ගත්ත මුල්ගොනල් බාණ්ඩ චිප් කජි නිවස දක්වා පෙසොන් හේ චුම්නිදා බෙදා හැරලා දෙන. ඒක හරි. කුරියර් සර්විස් එකේ බාණ්ඩයක් ගත්තාම ඒක ගෙදරටම ගෙනත් දෙනවා. ඒක තමයි මේ 4 වෙනි එකේ කියන්නේ. උත්තරේ 4. 20ට උත්තරේ 4. හරි. දාන්න 20න් කීයක් හරිද කියලා දාන්න.